සුබ දවසක් හැමෝටම. අපි අද හදන්න යන්නේ සීනි සම්බෝල බනිස්. අපි බලමු සීනි සම්බෝල බනිස් කොහොමද හදන්නේ කියලා. අපි මුලින්ම සීනි සම්බෝල එක හදලා ඉමු. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා ලොකු ලූණු ගෙඩි දෙකක්. මේ විදියට සුද්ධ කරගෙන සිහින්ම කපා ගන්න තියෙන්නේ. මුලින්ම පෑන් එකට තෙල් ටිකක් දාලා අඩු ගින්දරේ රත් වෙන්න දෙන්න. ඊට පස්සේ කරාබු නැටි, කුරුදු, කරද මුංගු එකතු කරගන්න. ඊට පස්සේ ටෙම්පරාදු වෙන්න දීලා ඔයාලට කැමති නම් ඒකට උඹල කඩත් එකතු කරගන්න පුළුවන්. දැන් ලූණු ටික එකතු කරගෙන හොඳින් කලවම් කරලා ඒකට එකතු කරන්න මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු, ගම්බිරිස්, ලුණු දාලා ඔයාලට කැමති නම් සියඹල අයිස්ම ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ලූණු ටික තැම්බෙනකම් වහලා තියන්න තමයි තියෙන්නේ. මතක් කරලා රම්පෙත් එකතු කරගන්න. ලූණු ටික තැම්බුණාට පස්සේ ඔයාලා සීනි තේ හැඳි දෙකක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ආයෙ ටිකක් වහලා තියලා ලිප ඔෆ් කරන්න තමයි තියෙන්නේ. සීනි සම්බෝලේ හොඳට හැදුනම හොඳ බ්‍රවුන් කලර් එකක් එනවා. හොඳ දුඹුරු පාටක් එනවා සීනි සම්බෝලේ. ඒ විදිහට සීනි සම්බෝලේ හදාගන්න තමයි තියෙන්නේ. දැන් පිටිමෝලිය හදාගමු. ඒක හදාගන්න අවශ්‍ය වෙනවා පිටිකෝප්ප දෙකක්. පිටිකෝප්ප දෙකට අපි ඊස්ට් තේ හැඳි දෙකක් දාගන්නවා. ඒ වගේම තමයි සීනි තේ හැඳි එකමාරක් දාගෙන බටර් මේස් හැඳි දෙකක් දාගෙන හොඳින් කලවම් කරගන්න තමයි තියෙන්නේ. කලවම් කරගත්තට පස්සේ අතේ ඇලෙන්නේ නැති ගානට අපි ඩෝ එකක් හදාගන්න ඕනේ. වතුර ටික ටික එකතු කරගෙන අතේ ඇලෙන්නේ නැති ගානට ඩෝ එකක් හදාගන්න. හදලා විනාඩි 30ක් විතර ඒක පිපෙන්න තියන්න. මේ විදියට පිටිමෝලියේ තෙල් ටිකක් ගාගෙන ඊට පස්සේ ඒක පියනකින් වහලා පිපෙන්න තියන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ. ඊට පස්සේ අපි මේ විදියට පිටිමෝලිය කෑලි වලට කඩාගෙන ගුලි කරගන්න ඕනේ. ගුලි කරලා මේ විදියට තුනී කරගන්න තමයි තියෙන්නේ. රොටියක් වගේ තුනී කරගන්න අතින්. දැන් අපි සීනි සම්බල් ටික ඒ රොටිය මැදට දාලා ඊට පස්සේ මෙන්න මේ විදියට නවා ගන්න ඕනේ. කොන් දෙකෙන් තමයි මුලින්ම නවා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ විදිහට රෝල් කරලා ඔන්න ඔය විදිහට හදා ගන්න තියෙන්නේ. මේ විදිහට හදාගත්තට පස්සේ අපි ඒක ට්‍රේ එකක් උඩින් තියන්න ඕනේ. ට්‍රේ එකට තෙල් ගාලා තියන්න. ඊට පස්සේ මේ විදිහට අපිට බිත්තරයක් කඩලා එක බිත්තරයක් ඇති බිත්තර සාරු මේ විදිහට ගා ගන්න තමයි තියෙන්නේ. දැන් සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙච්ච oven එකට අපි දාගන්න ඕනේ බනිස් ටික. ඊට පස්සේ මං විනාඩි 20ක් තමයි ටයිම් එක තියලා තිබ්බේ. ඒ 20 ඇතුළත ඇත්තටම බනිස් ටික හැදුනා. මේ තියෙන්නේ අපි හදාගත්ත සීනි සම්බල් බනිස් ටික. ඇත්තටම කියනවා නම් හරිම රසයි මේක. මං කිව්වා වගේ ඔයාලා කැමති විදිහට එකතු කරගන්න පුළුවන් අමුද්‍රව්‍ය. ඉතින් බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝ එක නැරඹුවට. අපි තවත් රෙසිපි එකකින් හමු වෙමු එහෙනම්. එතකන් හැමෝටම සුබ දවසක්. ස්තුතියි.